හරි. අපි මේ 13 වෙනි පේපර් එකේ කියන්නේ ගම්පහ කලාප කාර්යාලයේ මේ දුන්න 2024 මොඩල් පේපර් එක ඩිස්කස් කරමු සෙකන්ඩ් පාර්ට් එක. එතකොට මේ සෙකන්ඩ් පාර්ට් එකේ පළවෙනියටම තියෙන්නේ අපිට සාකච්ඡා කරන්න ඉස්සෙල්ලාම දීලා තියෙනවා මෙන්න මේ විදිහට HTML කෝඩ් එකක් දීලා දෙන HTML කෝඩ් එකේ අවුට්පුට් එක මොකක්ද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ ඉස්සෙල්ලාම. එතකොට බලමු ටේබල් එකක් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම ටේබල් රෝ එක ගිහින් තියෙනවා. ටේබල් රෝ එකේ මේ ටේබල් හෙඩින් එක ගිහින් තියෙනවා ST number කියලා. එතකොට අපි දන්නවා ටේබල් හෙඩින් එකක් ලියනවා නම් ටේබල් හෙඩින් එකේ හැම වෙලේම ඔයාලා තද අකුරින් තමයි ටේබල් හෙඩින් ලියවෙන්නේ. එතකොට ඔයාලා ටේබල් හෙඩින් එකක්ද කියලා බලලා තද අකුරින් ඒක පාට කරන්න. හරි. එතකොට ටේබල් හෙඩින් එකට ගියාට පස්සේ ටේබල් හෙඩින් එකේ ස්ටුඩන්ට් නම්බර් ඊට පස්සේ තියෙනවා name ඊළඟට address කියලා තියෙනවා. එතකොට ඔය ස්ටුඩන්ට් නම්බර් name address කියන එක තද කළු පාටින් පාට වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අයලුතෙන් ටේබල් රෝ එකක් ඕපන් වෙලා තියෙනවා. ඒ ටේබල් රෝ එකේ ඉස්සෙල්ලාම ටේබල් ඩේටා විදිහට තියෙනවා 1.2.12 ඊළඟට TD එකේ තියෙනවා කමල් කියලා. එතකොට මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා රෝස් පෑන් කියලා එකක්. රෝස් පෑන් කියලා කියන්නේ රෝස් දෙකක් එකතු කරනවා කියන එක. එතකොට මෙතන රෝ එකයි තව පල්ලහැ කියන රෝ එකයි දෙකම එකතු කරලා තමයි මේ ගම්පහ කියන එක ටයිප් වෙන්නේ. එතකොට හරි ඊට පස්සේ ටේබල් රෝ එකක් ඔන් වෙලා මෙන්න මේ විදිහට 2223 ඊට පස්සේ කුමාර කියලා ඇවිත් තියෙන ටේබල් රෝ එක ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් ටේබල් ඩේටා වලට 45021 කියලා දීලා අමල් කියලා දීලා උරපොල කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලගේ නෝට් එකේ කියන්නේ ඔලුවට ගිහින් තියෙන රෝස් පෑන් කියලා කියන්නේ කොලම්ස් දෙකක් එකතු කරන්න කරන දෙයක් කියන එක. හරි. අපි යමු ඊට පස්සේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ තියෙන්නේ ෆෝම් එකක් දීලා තියෙනවා. එතකොට ෆෝම් එකේ හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා ෆෝම් එකක් එනවා නම් ෆෝම් එකක් ඉස්සෙල්ලාම ඩේටාබේස් එකට එහෙම කනෙක්ට් කරනවා නම් දැන් මේකේ කියලා තියෙනවා PHP ගොනුව වෙත යොමු කරනවා කියලා. එතකොට PHP ගොනුවට යොමු කරනවා නම් අපි අනිවාර්යෙන් ෆෝම් එකේ ඇක්ෂන් එක දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ PHP ෆයිල් එකේ නම. එතකොට PHP ෆයිල් එකේ නම කලින් දීලා තියෙන info PHP කියලා. එතකොට form action සමාන info PHP කියලා දීලා method එක විදිහට අපි මෙතන දීලා තියෙන්නේ get අවස්ථාව. අපි දන්නවා get අවස්ථාවට දීලා තියෙනවා කියලා කියන්නේ post අවස්ථාවට වඩා ආරක්ෂාකාරී බවින් අඩුයි කියන එක. හරි. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මෙතන කොටුවක් මේ විදිහට හැදිලා තියෙනවා. මේ කොටුව හැදෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට අපිට ඔලුවට යන්න ඕනේ කොටුව හැදෙන්න අපි පාවිච්චි කරන්නේ ෆීල් සෙට් කියන වචනේ කියන එක. හරි. එතකොට ෆීල් සෙට් එක කොටුව හැදෙන්න අනිවාර්යෙන් ෆීල් සෙට් එක දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ෆීල් සෙට් එක ඇතුලේ මෙතන මේ පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා මෙතන කොටුව ඇතුලේම ලියලා තියෙන හින්දා අන්න ඒ වගේ අවස්ථාවන් නැති කරගන්න අපි පාවිච්චි කරන්නේ ටැග් එක legend කියන ටැග් එක. එතකොට legend ටැග් එක ඕපන් කරලා legend ටැග් එක ක්ලෝස් කරලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මේ කෙපේන මේ ෆෝම් එක හදන්න යනකොට ෆෝම් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. මේකේ අර ලිස්ට් එකක් විදියට ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකක් විදියට තමයි අපේ මේකේ දීලා තියෙන්නේ. එතකොට ලිස්ට් එකේ විදියට name with initials කියලා දීලා මෙතන දැන් ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා පේනවා. එතකොට අපි input type එක විදියට text දීලා name එක දීලා අදාළ එක size එකක් දීලා තියෙනවා. එතකොට dt කියලා gender එක දීලා තියෙනවා. ඊට පස්සේ ඩඩ දීලා දැම් මේකේ ගෙන්ඩ එක රේඩියෝ ටයිප් එකක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ටයිප් එක අනිවාර්යයෙන් දාන්න ඕනේ රේඩියෝ ඇතුලේ. ඊට පස්සේ නේම් කියන එකට දාන්න ජෙන්ඩර් කියලා. ඊට පස්සේ ෆීමේල් එකක් තියෙනවා සෝරි මේල් එකක් තියෙනවා. මේල් එක තියලා මේ මේල් එක ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ විදිහට ක්ලික් කරලා තියෙනවා. ඒ හින්දා මේල් එකේ චෙක් කියලා මෙතෙන්ට වැටෙන්න ඕනේ. හරි. මේවා දීලා තියෙනවා. මම හිතා ඉස්තැම් පුරවන්න තිබ්බේ නෑ ඒක. හරි. මෙන්න මේ විදිහටයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන date of birth කියලා තියෙනවා. එතකොට date of birth කියලා කියන්නේ සාමාන්‍යයෙන් input කරන්න දැන් මෙතන check box එකක් sorry text box එකක් දීලා තියෙන්නේ. එතකොට input type එක විදිහට මේකේ දෙන්න ඕනේ date කියන එක. හරි. එතකොට date එක මේ විදිහට auto select වෙන විදිහට අපිට select කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි input type එකට date දෙන්නේ. ඊට පස්සේ
සබ්මිට් බටන් එකක් තියෙනවා. සබ්මිට් බටන් එකට අපිට වැලියු එකක් දාන්න ඕන නම් සබ්මිට් වැලියු එකට අපි අනිවාර්යයෙන්ම වැලියු කියන එකේ සබ්මිට් කියලාම දාන්න ඕනේ. එතකොට මෙතන සබ්මිට් කියන එකේ කැපිටල් S අකුර තියෙන නිසා වැලියු එක අනිවාර්යයෙන්ම S කැපිටල් අකුරෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ සබ්මිට් බටන් එකේ පෙන්නන වැලියු පෙන්නන අගය හැම වෙලෙම ගන්න මෙන්න මෙතන වැලියු එකේ. ඊට පස්සේ input type එක විදිහට submit දීලා තියෙනවා. input type එක එතකොට ওই විදිහට ඔයාලා හදා ගන්න ඕනේ. හරි. මෙතන ඊට පස්සේ input මෙතන reset button එකක් තිබ්බනම් අපි input type එක විදිහට දෙන්න reset කියලා value එක විදිහට දෙනවා. මෙතන type කරන reset කියලා. එතකොට සාමාන්‍යයෙන් click me කියලා එහෙම තිබ්බනම් input type එක විදිහට button කියලා දීලා value එක විදිහට අපිට දෙන්න පුළුවන්. මොකද්ද click me කියලා. හරි. ඔන්න ඔය වගේව පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ database එක තියෙන. එතකොට database වලට database එකට connect වෙන එකක් ගැන කතා කරන්නේ තුන්වෙනි කොටසේ. PHP අපි පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම database එකට connect කරනවා නම් එතකොට ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ PHP connection string එකේ නම් මේ code එක. හරි. එතකොට PHP connection string එක පාඩම් කරගෙන තියෙන්න ඕනේ ඔයාලා හැමෝම. එතකොට ඔය මොකද්ද මේ පාඩම් කරන්න ඕනේ කියලා ඒ මම පාඩම උගන්වද්දි කිව්වා. ඉතින් මතක නැති කට්ටියට දැන් බලා ගන්න පුළුවන් PHP ටියුට් එකේ 13 වෙනි පිටුව. හරි. 13 වෙනි පිටුවේ මේ කනෙක්ෂන් ස්ට්‍රින් එක මෙන්න මේ විදිහටම තියෙනවා. මෙන්න මේක මෙන්න මේ විදිහටම දැන් මේ පේපර් එකේ අහලා තියෙනවා. එතකොට ඔයාලා මේක අනිවාර්යයෙන්ම කටපාඩම් කරගෙන තියෙන්න ඕනේ. කටපාඩම් කරන්න බැරි කට්ටිය කෝඩ් කරලා පුරුදු වෙන්න. හරි. එතකොට දැන් මෙන්න මෙතන කියලා තියෙන ප්‍රශ්නේ පහත දී ඇති PHP කේතෙන් ස්කූල් ඩේටාබේස් නම් දත්ත සමුදායේ ස්ටුඩන්ට් නම් වගුව ස්ටුඩන්ට් නම්බර් නේම් හා හරි ඇඩ්‍රස් යන ශේෂ්ඨ සහිතව නිර්මාණය කළ යුතුයි කියලා දීලා තියෙනවා. ස්කූල් DB වල පිරීමට ලොගින් වීමට පරිශීලක නම හා මුරපදය පිළිවෙලින් ඕල්ස ඊට පස්සේ මුරපදයක් දීලා තියෙනවා, පාස්වර්ඩ් එක දීලා තියෙනවා. මේ කේතේ සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ මෙන්න මේක කරන්න යනකොට එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන ඉස්සෙල්ලාම PHP connect වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනේ මෙතන ඔයාලා දැන් ටියුට් එකක් ගන්න අතට අරගෙන මේක බලන්න. හරි 15 වෙනි පිටු 13 වෙනි පිටුවේ PHP ටියුට් එක. හරි එතකොට ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් database එක හදාගන්නේ අපේ කම්පියුටර් එකේම නම් අපි එතකොට දෙනවා මෙන්න මෙතෙන්ට local host කියලා. හරි දැන් මේකේ ඒක දීලාම තියෙන. ඒ කියන්නේ මෙතන local host එක කියලා කියන්නේ අපේ කම්පියුටර් එක ඇතුළේම තමයි database එක හදාගෙන තියෙන්නේ. හරි එතකොට connection එක දීලා තියෙන මේ dollar connection කියලා තියෙන connection එක හදලා තියෙනවා. my new SQL local host ඊට පස්සේ අපිට පරිශීලක නාමය තමයි මුලින්ම දෙන්න ඕනේ. හරි username එක. username එක දීලා password එක දීලා අපිට අවශ්‍ය වෙන මේ database එක school database කියන එකෙන් ස්කූල් ගන්න නිසා ඒ ඉස්සල්ලාම අපි දත්ත සමුදාය අපේ ස්කූල් DB කියලා දාන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය හතර පිළිවෙලටම තියෙනවා. ඔයාලා ටියුට් එකක් බලන්න. ඒත් එක්කම පාරක් කරන යන්න. හරි. ඊට පස්සේ කනෙක්ෂන් එක හරිද වැරදිද නැද්ද කියලා ක්‍රියේට් මේ කරගන්න ඕනේ. චෙක් කරගන්න ඕනේ. ඒකට තමයි මේ තියෙන්නේ කනෙක්ෂන් එක චෙක් කරන එක. එතකොට කනෙක්ෂන් එක if කනෙක්ෂන් හරිනම් මෙන්න මේ විදිහට එරර් එකක් නැත්තම් මෙන්න මේ විදිහට මැසේජ් එක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන $SQL කියලා දීලා තියෙන්නේ මොකද්ද table SQL table එක හදන්න ගිහින් තියෙන student කියන table එක. එතකොට student කියන table එක හදනකොට මේ තියෙනවා student number එක name එක සහ address එක දෙන්න ඕනේ කියලා. අපි දන්නවා student number එකක් තමයි වාචා ආයිකර දෙන්නේ. ඒ නිසා මෙතෙන්ට student number ඊට පස්සේ name එක විදිහට වාචා ඊට පස්සේ address එක විදිහට අපිට දෙන්න වෙනවා වාචා 200ක් කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙතන primary key එකක් දීලා තියෙනවා. එතකොට primary key එකට ගන්න වෙන්නේ සාමාන්‍ය student number කියන එක. හරි. ඊට පස්සේ connection එක හරිනම් query එක හරිනම් අපිට කියලා තියෙනවා මෙතන මෙන්න මේ විදිහට අලුතින් database එක හැදුනා කියලා message එක පෙන්වන්න කියලා. එහෙම උනේ නැත්තම් error එකක් තියෙනවා කියලා පෙන්වන්න කියලා ඊට පස්සේ connection එක close කරලා තියෙනවා. හරි. මේක මේ විදිහටම 13 වෙනි පිටුවේ තියෙනවා. හරිද? මේකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මෙතනින් මේ සිද්ධ වෙන්නේ table එක හදන එක. මේ table එක හරිද නැද්ද කියන connection එක හරිද කියලා බලාගන්න එක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. එතකොට connection එක කරනකොට ඔයාලා ඉස්සෙල්ලාම ඔයාගේ database එක කොහෙද තියෙන්නේ? ඊට පස්සේ username එක password එක ඔයාගේ database එකේ නම ඔය හැම එකක්ම මේ පිළිවෙලට දෙන්න ඕනේ කියන එක ඔළුවේ තියාගෙන ඉන්න. හරි. ඊළඟට යමු අපි හතරවෙනි කොටසට. හතරවෙනි කොටසේ තියෙන්නේ HTML කේතයක ප්‍රතිදානය සලකන්න කියලා තියෙන්නේ. එතකොට HTML කෝඩ් එක මම හිතන්නේ පොඩ්ඩයි
ඔයාලගේ ටියුට් එකේ නම් ඇති ටියුට් එකේ සෝරි පේපර් එකේ නම් ඇති මේ මාකින් ස්කීම් එකේ නෑ ඒක. හරි මං හිතුවේ තියෙනවා කියලා දාගත්තේ. හරි පේපර් එක ගන්න පුළුවන් ඒත් දන්න ඉන්න බලමු. හරි පේපර් එක දැන් මගේ මේ කරන ලැප් එකේ නෑ. ඒ හින්දා මං ඔයාලා ටියුට් එකක් බලලා මේ පේපර් එකක් බලා ගන්න හතරවෙනි කොටස පේනවා පහත HTML කේත කාණ්ඩේ සලකන්න දකුණු පස දී ඇති ප්‍රතිදාන ලැබීමට HTML කේත මූලාංගය සඳහා යෙදිය යුතු බාහිර රටා පත්‍රය ලියා කියන්න දක්වන්න කියලා තියෙනවා. එතකොට external CSS එක ලියන්න කියලා තියෙන්නේ. අපි දන්නවා CSS ලියන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා inline external internal කියලා. එතකොට දැන් මේක external එක ලියන්න කියලා තියෙන්නේ. එතකොට external එකක් ලියනවා කියලා කියන්නේ CSS ෆයිල් එක වෙනම ෆයිල් එකක සේව් කරලා තියන්නේ. එතකොට .css කියලා ෆයිල් එක සේව් කරලා ඒක අපි ඉස්සෙල්ලාම ඊට පස්සේ අපේ වෙබ් පේජ් එකට ගේනවා ලින්ක් කරගන්න මෙන්න මේ පස්වෙනි කොටසේ. මේ තියෙන head එක ඇතුළේ link href අපිට අදාළ CSS ෆයිල් එක relation එක style sheet type එක text alirak css කියලා මෙන්න මේ විදිහට ගෙන්න ගන්නවා. හරි ඊට පස්සේ දැන් මෙතන කියලා තියෙන්නේ කලින් අපි ප්‍රශ්නෙට යමු. එතකොට මේ කලින් ප්‍රශ්නේ තියෙනවා devices කියලා ඔයාලා list එකක් පේනවා ඇති. ඔය list එකේ හැම එකක්ම Comic Sans MS කියන මේ මොනවද මේ font එකෙන් තමයි ලියවිලා තියෙන්නේ. එතකොට ලිස්ට් එකේ දැන් එතකොට H2 කියන එක එහෙම වෙනස් වෙන්න ඕනේ. OL order list එකේ මේ විදිහට අකුරු වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ UL unordered list එකේ මේ විදිහට අකුරු වෙනස් වෙන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට අකුරු වෙනස් කරගන්න අපි පාවිච්චි කරනවා දැන් ගොඩක් තියෙන නිසා group select එකක්. මෙන්න මේ කරලා තියෙන්නේ පළවෙනි එකට group select එකක් පාවිච්චි කරලා font එක වෙනස් කරනවා කියලා කියන්නේ font family නැත්නම් font face කියලා අපි font මේකට එතකොට ඔන්න font family එකම පාවිච්චි කරලා Comic Sans MS එකට ගෙනල්ලා තියෙනවා. හරි ඊළඟට unordered list එකට පේනවා ඇති ඔයාලට unordered list එකේදී keyboard mouse කියලා තියෙන ඒවා කොටු තියෙනවා. එතකොට අපි මෙන්න මේවත් CSS එකේ ගෙන්න ගන්න වෙනවා. එතකොට CSS එකට ගෙන්නනකොට unordered list එකේ list style type එක මම කරලා තියෙනවා. මොකද්ද? square එකට වෙනස් කරලා. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ordered list එක ABC කියලා තියෙන්නේ simple අකුරු වලින්. ඒ නිසා ordered list එකේ list type එක low alpha කියලා අපිට වෙනස් කරන්න වෙනවා. හරි. හරි. මේ ටික හොඳටම අපි ටියුට් වලත් කරන්න කෝඩ් ලියුවා සෑහෙනට. හරි ඒවත් බලන්න මතක නැති කට්ටිය මතක කට්ටිය මේක ස්කිප් කරලා වීඩියෝ එක ඉස්සරහට යන්න. හරි. ඊට පස්සේ දෙක වරහන් තුල ඇති සුදුසු වචන භාවිතා කරමින් හිස්තැන් පුරවන්න කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේක හිස්තැන් පුරවනකොට ඉස්සෙල්ලාම තියෙන දුරකථන ජාල මාධ්‍යයක් ඔස්සේ ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පත් කිරීම මොකද්ද කියලා. එතකොට අපි දන්නවා එහෙම එකක් කියන්නේ ස්පන්දකේත මුර්ජනනය කියලා. හරි. මොඩ්ඩම් මේකෙන් තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ තම කම්බි භාවිතා කරමින් ප්‍රතිසම සංවේදනය සඳහා භාවිතා කරන අන්තර්ජාලික දුරකථන පද්ධතිය මොකක්ද කියලා අහලා තියෙනවා. අපි දන්නවා තම කම්බි භාවිතා කරන ප්‍රතිසම සංඥා සංවේදනය කරන්නේ PSTN. ඒ කියන්නේ ඔය ටෙලිෆෝන් වයර් වලට එන්නේ අන්න PSTN. ඊට පස්සේ ජාලකරණ අතුරුමුණක් සඳහා භාවිතා කළ හැකි අනන්‍ය ලිපිනේ වන්නේ මොකක්ද කියලා අහන ජාලකරණ අතුරුමුණතේ තියෙන්නේ භෞතික ලිපිනේ ඒකේ අපි කියනවා MAC address එක කියලා. හරි. එතකොට 4 දත්ත ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණයේදී දත්ත මෙන්න මේ විදිහට ස්තරයේදී රාමු තුලට සංක්ෂිප්ත කරනු ලැබේ කියලා තියෙනවා. එතකොට රාමු තුලට සංක්ෂිප්ත කරනවා. රාමු තියෙන්නේ කොහෙද? දත්ත OSI වල මෙන්න මේ කියන මේ දත්ත සන්දාර නැත්නම් data link එකේ. හරි. ඕවා දැන් OSI හොඳට මතක තියෙන්න ඕනේ. OSI න් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊට පස්සේ ගමනාන්ත ධාරකේ කරා දත්ත පැකට් යොමු කිරීම සිදු කරන්නේ මොකෙන්ද කියලා අහලා තියෙනවා. එතකොට දත්ත පැකට් සාමාන්‍ය යොමු කිරීම කරන්නේ මංහසුරුව නැත්නම් අපි කියනවා ගේට්වේ එකක් දොරටු මග තව සිංගල් නමක් කියන මං හසුරුව කියන්නේ රවුටරේනේ මන්දුආරේ. හරි ඔන්න ඔය වචන කියනවා. එතකොට ඔන්න ඔයගෙන් තමයි දත්ත පැකට් යොමු කිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ නියමාවලිය මගින් ප්‍රබව පරිගණකයක් ගමනාන්ත පරිගණක වෙත ලැබුණු බව තහවුරු කරා. එතකොට අපි දන්නවා TCP නියමාවලිය මගින් තමයි ප්‍රබවයක් පරිගණකයේ ඊළඟ ගමනාන්තයට ගියාද කියලා තහවුරු කරගන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය අහලා තියෙනවා e-commerce වලින් ප්‍රශ්න අහලා තියෙන්නේ Intel සමාගම විසින් සුද්ධ සකසනේ මව්පුවරව මාර්ගගතව ඇනවුම් කරන ලෙඩ සමාගම වෙත භාවිතා කොට නෝට්බුක් පරිගණකයේ යන්ත්‍රය නිපදවා අලෙවි කරන ලදී. හරි. එතකොට බිස්නස් දෙකක් අතර ගනුදෙනුවක් සිදු වෙන්නේ එහෙනම් අනිවාර්යෙන් B2B. ඊළඟට වතුපිටිවල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදහස් කරන සමාගමක් ඒ සඳහා රජයට ලබා දෙන බදුසහන පිළිබඳව විස්තර අන්තර්ජාලය හරහා ලබා ගැනීම කියලා තියෙනවා. එතකොට විස්තර ලබා ගන්නේ කොහෙන්ද? විස්තර ලබා දෙන්නේ කවුද? දැන් ලබා ගන්න එක නෙමෙයි ඔකේ වෙන්නේ.
අපි ලියන්න ඕනේ ඉස්සෙල්ලාම ලබා දෙන්නේ කවුද? ලබා දෙන්නේ ගවර්න්මන්ට් එක කාටද? මිනිස්සුන්ට. එතකොට G to B. ඊට පස්සේ LED බල්බයක් තම ව්‍යාපාරය කරගත් සංදීප් ඒව අන්තර්ජාලය හරහා අලෙවි කරයි. එතකොට බිස්නස් එකක් තියෙන්නේ කාටද දෙන්නේ? කස්ටමර්ට. හරි කස්ටමර්ස්ලත්. එතකොට B to C. ඊළඟට දුරකථන ව්‍යාපාරයක් හිමි කලන තමන්ට ඇති වූ මුදල් හදිසි අවශ්‍යතාවයක් නිසා තම භාවිතා කළ ස්මාර්ට් දුරකථනය වෙබ් අඩවිය හරහා විකිණීම කරයි. එතකොට වෙබ් අඩවිය හරහා විකුණනවා. ඒ කියන්නේ අපේ සිටිසන්ලට තමා සේවය ලබා ගන්න පුළුවන් සිටිසන් ටු බිස්නස් කියලා. එතකොට උත්තරේ එනවා. හරි. ඊට පස්සේ අපි යමු තුන්වෙනි කොටසට. සෙවුම් ඉෂ්ට චක්‍රය අපි කතා කරලා තියෙනවා කලින්ම පළවෙනි පාඩමේ. සෙවුම් ඉෂ්ට චක්‍රයේ අපි කියනවා කෝඩ් ඩිකෝඩ් ඊට පස්සේ fetch decode ඊට පස්සේ execute. හරි. ඉස්සෙල්ලාම අපි මොකද්ද කරන්න ඕනේ? ප්‍රධාන මතකයෙන් උපදේශ ලබා ගන්න ඕනේ. ඊට පස්සේ control unit එක මධ්‍ය සැකසුම එකකේ පාලනයක විසින් උපදේශ විකේතනය කරනවා. ඊට පස්සේ උපදේශ ක්‍රියාත්මක කිරීම මධ්‍ය සැකසුම එකකේ ගණිතමය හා තාර්කිකයේ ALU මගින් සිද්ධ කරනවා. හරි. ඊළඟට වලාකුළු පරිගණක ඇතිවන ආකෘති තුන මොනවද කියලා අහලා තියෙනවා. සේවාවන් තුන අපි දන්නවා. පළවෙනි එක දීලා තියෙනවා මේකේ ආංශික විදියට මුදුකාංග සේවාවක් ලෙස මුදුකාංග සේවාවක් විදියට දෙනවා කියන software as a service. ඒ කියලා කියන්නේ මුදුකාංගය වගේ පරිගණකයක ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. හැබැයි මුදුකාංගයේ කරන සිදුවීම් සේවාව වෙබ් පාදක කරගෙන සිද්ධ කරගන්නවා. ඒකට තමයි මුදුකාංග සේවාවක් ලෙස කියලා කියන්නේ. ඊට පස්සේ පසුතල සේවාවක් විදියට කියලා තියෙනවා. ඒතකොට පසුතල සේවාවක් කියලා කියන්නේ සංවර්ධන පසු සේවයක් විදියට. ඒ කියන්නේ ඔයා software එක ඩෙවලොප් කරනවා නම් software එක ඩෙවලොප් වෙන විදිය ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඉස්සෙල්ලාම සංවර්ධන පරිසරයක් ලබා දෙන එක තමයි පස්තල සේවාවක් විසින් සිදු කරන්නේ. එතකොට Google engine වගේ තමයි සාමාන්‍ය උදාහරණ වෙන්නේ. ඊළඟට යටිතල පහසුකම් සේවාවක් ලෙස. එතකොට යටිතල පහසුකම් සේවාවක් කියන්නේ එතකොට IaaS අපි කියන infrastructure as a service. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ මොකද්ද මේ පරිගණකයේ ස්ටෝරේජ් එක ෆුල් වෙලා. දැන් හැබැයි ඔයාලා ස්ටෝරේජ් එක මැනේජ් කරගන්න ඕනේ. අන්න ඒ අවස්ථාවට ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයේ ස්ටෝරේජ් එකේ තියෙන ඒවා දේවල් ගිහිලා වලාකුළු පරිගණක වල තැම්පත් කරන්න. එතකොට සර්වර්ස් වල තැම්පත් කරන්න. ඒක සාමාන්‍ය Google Drive එක, Apple iCloud එක ඔය කියන්නේ. ඔන්න ඔය ගිහිලා ගබඩා කරලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන ස්පේස් එක ක්ලියර් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ඊට පස්සේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනෑම තියෙන අවස්ථාවකදී ඒ ෆොටෝ ටික ඊට පස්සේ ඒ ඩීටේල්ස් ටික data ටික ඔයාලට නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔකට තමයි අපි කියන්නේ යටිතල පහසුකම් සේවාවක් ලෙස කියලා. ඊට පස්සේ ක්වොන්ටම් පරිගණක ගැන කතා කරන්න තියෙන ක්වොන්ටම් පරිගණක ගැන කතා කරන්න තියෙන අපේ නියුට්‍රියන්ට්ස් පාඩමේ අපි කමන්නේ මෙතෙන් මුද්දක් කාලා කියන්නේ. එතකොට ක්වොන්ටම් පරිගණක කියලා කියන්නේ භෞතික විද්‍යාව මත පදනම් වෙච්ච තොරතුරු නිරූපණය කරන පරිගණක වලට. එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ක්වොන්ටම් පරිගණක නෙමෙයි සාමාන්‍ය පරිගණක. කියන්නේ එක බිඳුව කියන දේවල් වලදී ඩිජිටල් සිග්නල්ස් තියෙන ඒවා තමයි ක්වොන්ටම් පරිගණක. අපි පාවිච්චි කරන්නේ. හැබැයි ක්වොන්ටම් පරිගණක කියලා කියන්නේ භෞතික විද්‍යාව මත පදනම් වූ බහු අවස්ථාවන් නිරූපණය කරන එක. හරි. ඊට පස්සේ Python වලට යමු. තුන්වෙනි ප්‍රශ්නේ Python වල තියෙන ලිස්ට්. එතකොට ලිස්ට් එකේ පළවෙනි එකටම තියෙනවා 40 70 20 30 10 30 2 1 5 කියලා. ඊට පස්සේ pop2 කියලා දීලා තියෙනවා. එතකොට pop2 කියලා කියන්නේ pop එකෙන් අපි දන්නවා අන්තිමේට වෙන්නේ මේකේ කියලා තියෙන තැන අගය අයින් වෙන එක. එතකොට මෙතන අපි ලිස්ට් එකක් ඉන්ඩෙක්ස් කරන්නේ සාමාන්‍යයෙන් වම් පැත්තේ ඉඳන් නම් බිඳුවේ ඉඳන් බිඳුව 1 2 කියන අගය වෙන 20 මෙන්න මෙතනට ගැලවිලා අයින් වෙලා එනවා. හරි මේක එතකොට මේකේ පොප් 20 පොප් දෙක මොකක්ද කියලා විතරයි අහලා තියෙන්නේ. මම ඊට පස්සේ ඔයාලගේ උත්තර ලියලා තියෙන එකේ 20 අයින් කරලා කට්ටිය උත්තර ලියලා තිබ්බ. ඒකට මම හරි දුන්නා. හරි ඊට පස්සේ B කොටස. මෙන්න මේ විදිහට ලිස්ට් එකක් දීලා තියෙනවා. ලිස්ට් එකේ එතකොට print වෙන්න කියලා තියෙනවා 6 සිට කොතෙන්ට එනකන්ද කියලා නෑ. ඒ කියන්නේ හිස්තැනක් තියෙන. ඒ කියන්නේ 6 සිට අංකේ 6 ඉඳන් අවසානයේ වෙන තෙක් print කරන්න. හැබැයි මෙතන තියෙනවා දෙක කියන්නේ skip value එකක් skip කර print වෙන්න කියන එකයි මෙතනින් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේකට ගැලපෙන පිළිතුර වෙන්නේ අපි 6න් පටන් ගන්නවා කියන්නේ ඉස්සෙල්ලාම ඉන්ඩෙක්ස් ගන්න බිඳුව. ඒ කියන්නේ 3 බිඳුව 7 1 2 3 4 5 6. ඒ කියන්නේ අපිට මේ ලිස්ට් එක පටන් ගන්න වෙන්නේ එකේ සිට එතකොට එකක් මග අරින්න වෙනවා. එකක් මග අරිනවා කියන්නේ 4. එතකොට 1යි 4යි. හරි. ඊළඟට C කොටස. C කොටසේ තියෙනවා XYZ කියලා දීලා තියෙනවා ලිස්ට් තුනක්. එතකොට ඉස්සෙල්ලාම ඔයාලට පේනවා 4 in X. A වල තියෙන එකක් නම් X වල. ඊට පස්සේ 4 in B. අපිට පේනවා B වල Y වල එකක් තියෙනවා නම් අන්න ඒක B කියලා ගන්නලු. ඊට පස්සේ AB සමානයි. ඒ කියන්නේ X කියන ලිස්ට් එකේ Y කියන ලිස්ට් එකේ තියෙන දෙකම සමානයි. ඒ කියන්නේ එකම අගයන් ටික තියෙනවා නම් ඒ දෙක එහෙම සමානයි නම් සහ ඊට පස්සේ if loop එකට ගිහිල්ලා
B මොඩියුලස් 2 කියලා තියෙනවා. B මොඩියුලස් 2 සමාන වෙනවා බිඳුවට. ඒ කියන්නේ ඒ අර B වල තියෙන අගය දෙකෙන් බෙදපුවාම ඉතුරු බිඳුවක් නම් කන්ටිනියු වෙන්න කියලා තියෙනවා. එහෙම උනේ නැත්තම් append කරන්න කියලා තියෙනවා z කියන ලිස්ට් එකට. එතකොට දැන් මේ xy කියන ලිස්ට් දෙකේ ඒවා සමාන වෙන්නත් ඕනේ. append වෙන්න නම් ලිස්ට් එකට අනිවාර්යයෙන්ම මේ b මොඩියුලස් දෙක මොකද්ද වෙන්න ඕනේ? එක වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකෙන් බෙදපුවාම ඉතුරු එකක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි z එකට append වෙන්නේ. දැන් අපිට z එක print වෙනවා කියලා තියෙන නිසා අපි z එක බලන්න. ඒ කියන්නේ දැන් xy දෙකේම තියෙන අගයන් විදිහට තියෙන්නේ මෙතන xy දෙකේම තියෙන අගයන් වෙන්නේ අපි දන්නවා 3 කියන එක දෙකේම නැහැ. හැබැයි 7 කියන එක දෙකේම තියෙනවානේ. 7 කියන එක දෙකේම තියෙනවා. ඊට පස්සේ 4 කියන එක දෙකේම 6 කියන එක දෙකේම නැහැ. නෑ 6 කියන එක දෙකේම තියෙනවා. ඊට පස්සේ 5 කියන එක දෙකේම තියෙනවා. ලිස්ට් දෙකේම xyz දෙකේම. ඊට පස්සේ 10 කියන එකත් ඒ ලිස්ට් දෙකේම තියෙනවා. ඊට පස්සේ ආයේ 9 කියන ලිස්ට් එකෙත් ওই දෙකම තියෙනවා. හැබැයි අපිට මෙතන තියෙනවා මොකද්ද? මෙතන මේ ඒ මොඩියුලස් දෙක කියලා බිඳුවට. ඒ කියන්නේ මෙතන මේ දීලා තියෙන දැන් මේ ලිස්ට් දෙකේම මේ දෙක තියෙනවා කියලා හොයාගත්තට මොඩියුලස් එක බිඳුවට අසමාන වුණොත් තමයි append වෙන්නේ. එහෙම උනේ නැත්තම් තමයි append වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම ඉරට්ටේ සංඛ්‍යාවල මොඩියුලස් එක බිඳුවට සමාන වෙනවා. ඒ කියන්නේ 10 කියන අගය මෙතෙන්ට එන්නේ නැහැ ලිස්ට් එකට. එතකොට අපිට 6 කියන අගය එන්නේත් නැහැ මේ ලිස්ට් එකට. අපිට එතකොට ලිස්ට් එකේ එන්නේ 7 5 9 කියන අගයන් ටික විතරයි ඔත්තේ සංඛ්‍යා ටික විතරයි මෙතෙන්ට එන්නේ. එතකොට ලිස්ට් එකක් විදිහට ලියන නිසා අපි අනිවාර්යයෙන්ම ලිස්ට් එකක් විදිහට මෙන්න මේවා දාලම ලියන්න ඕනේ. ඒවා නැතුව ලියන්න නැතුව ඉන්න එපා. අපරාධේ සම්පූර්ණ ලකුණු ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. හරි. මේවා ලිස්ට් නේ. හරි. ඊළඟට එකේ සිට 10 දක්වා print වෙනවා. එකේ සිට 10 වෙනකම් print වෙන එක මෙන්න මේ විදිහට කොහොමද print වෙන්නේ කියලා තියෙනවා. එතකොට ඔයාලට පේන්න ඕනේ මේකේ මෙන්න මෙහිම දෙයක් තියෙනවා. හරි. එකේ ඉඳන් 10 වෙනකම් print වෙන එකේ ඔයාලට පේනවා මෙතන start එකේ ඉඳන් ඇවිල්ලා x සමාන 1යි ඊට පස්සේ කොන්දේසියක් තියෙනවා. හැබැයි කොන්දේසිය වැරදි වුණොත් තමා ඒ කියන්නේ කොන්දේසිය වැරදුනොත් තමා නොවුනොත් තමා අර විදිහට ප්‍රතිදානය දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් d කියන්නේ end එක කියලා. හරි. එහෙම end එක වෙන්න නම් අර කොන්දේසිය හරි ගිහින් තියෙනවා. එතකොට කොන්දේසිය හරි ගිහින් තුනපොත් තමා මේ ප්‍රකාශය වැරදිලා තියෙන්නේ. එතකොට දැන් අර කියන කොන්දේසිය වරදින්න නම් අපිට දැන් x සමානයි 10 වෙනකම් විතරයි ඕනේ. සංඛ්‍යා 10ක විතරනේ ඕනේ එකේ ඉඳන්. එතකොට 10ට වඩා විශාල වුණොත් තමයි මොකද්ද වෙන්නේ? මේ කොන්දේසිය වරදින්නේ. එතකොට හරියන්නේ. එතකොට කොන්දේසිය x විශාලයි 10 වුණොත් yes පැත්තට එන්න ඕනේ. එතකොට දැන් මේක මාරු කරලා ලියලා තිබ්බ කෙනෙක්ගේ ආන්සර් එක වැරදි. ඇයි? මෙතන no පැත්තේදී තමයි මේක සත්‍ය වෙලා තියෙන්නේ. එතකොට x වල අගය 10ට වඩා වැඩිද කියලා බලනවා මෙතනින්. 10ට වඩා වැඩි නම් ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙලා තියෙනවා. 10ට වඩා අඩුයි නම් තමා ඒ කියන්නේ 10ට වඩා වැඩි මෙතන වැරදි වුණොත් තමයි නෝ වුණොත් තමයි පල්ලෙහාට එකතු වෙලා තියෙන්නේ. එතකොට අපි සංඛ්‍යා 1 2 3 4 5 කියන්නේ අනිවාර්යයෙන් 10ට වඩා අඩුයි. ඒ කියන්නේ මෙතන මම කොන්දේසිය විදිහට x විශාලයි 10 කියලා තියෙන නිසා ඔයාලට අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න වෙනවා x සමාන x ධන 1 කියලා ස්ටොප් වෙන්න ඕනේ. හරි ඔයාලට තේරෙනවා ඇති ඒක මම මොකද්ද කිව්වේ කියලා. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රකාශය මේ ප්‍රශ්නය එච්චර හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්න මම එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මොකද මේ කිසිම දෙයක් කියන්නේ නැතුව තමයි මොකද්ද මේකෙන් වෙන්නේ කියලා අහලා තියෙන්නේ ඔයාලගෙන් නිසා. හරි ඊළඟට OSI වලින් අද ප්‍රශ්නයක් තියෙනවා. එතකොට OSI එක සහ TCP IP ආකෘති යන දෙකම මේකෙදි මම කතා කරලා තියෙනවා. හරි. එතකොට OSI ආකෘතිය අපි දන්නවා. ඉතින් යෙදුම් ස්තරයේ තියෙනවා නේ. ඊළඟට සමර්පණ ස්තරයේ තියෙනවා, සැසි ස්තරයේ තියෙනවා, ප්‍රවාහන ස්තරයේ තියෙනවා, ජාල ස්තරයේ තියෙනවා, දත්ත සමති ස්තරයේ ඔන්න ඔය ටික OSI වල තියෙනවා. එතකොට මම දන්නවා යෙදුම් ස්තරයේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන නියමාවලි ටික මොකක්ද කියලා. දැන් ඔයාලා නෝට් එකක් නැති මම නෝට් එකක් දීලා තියෙනවා හොඳ. එතකොට නෝට් එකක් නැති කෙනෙක්ට ඕන නම් ලියා ගන්න පුළුවන්. යෙදුම් ස්තරයේ තමයි අපි සාමාන්‍යයෙන් යවන්නා සහ ලබන්නා අතර ඉන්ටර්ෆේස් එක හදාගන්නේ. එතකොට ඔයාලා
මැසේජ් එකක් ඒ කියන්නේ වෙබ් පේජ් එකකින් මොනවා හරි හොයනවා නම් සාමාන්‍ය වෙබ් පේජ් එක හොයනවා නම් අපි HTTP hypertext transfer protocol අන්න ඔන්න ඔය වගේ ඒවා hypertext transfer protocol ඊට පස්සේ simple mail transfer protocol DNS එක FTP ඔන්න ඔවා තමයි සාමාන්‍යයෙන් අපිට protocol විදියට පාවිච්චි කරන්න පුළුවන් යෙදුම් ස්තරේ හරි එතකොට යෙදුම් ස්තරය එතකොට සිද්ධ වෙන්නේ යවන්නා සහ ලබන්නා අතර අතුරු මුහුණතක් ලබා දීම හරි ඊට පස්සේ සමර්පණ ස්තරයට ආවට පස්සේ සමර්පණ ස්තරය තමයි data encrypt කරන්නේ decrypt කරන්නේ සහ format මාරු කිරීම සිද්ධ කරන්නේ. එතකොට encrypt කරනවා decrypt කරනවා කියලා කියන්නේ කේතනය සහ විකේතනය. දත්ත අනිත් අයට තේරෙන විදිහට වෙනස් කරන නොතේරෙන විදිහට වෙනස් කරන එක encrypt. ඊට පස්සේ දත්තේ ඊට පස්සේ නැවතත් මේවා කරගන්න එක තමයි decrypt කියලා කියන්නේ. හරි විකේතනය. හරි ඔන්න ඕවා ටික සිද්ධ වෙනවා සමර්පණ සැසියේ සමර්පණ ස්තරේ ඊට පස්සේ සැසි ස්තරයට ආවට පස්සේ සැසි ස්තරයේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දත්ත සම්ප්‍රේෂණ කාර්ය සඳහා සම්බන්ධතා ක්‍රමවේද ඇති කර ගැනීම. ඒ කියන්නේ සම්බන්ධතා ඇති කරගන්න එක. සිද්ධ කරන්නේ ප්‍රසන්ටේෂන් ලේ එකේ. එතකොට ප්‍රසන්ටේෂන් ලේ එකේදී සම්බන්ධතා ඇති කරගෙන සම්බන්ධතා වලට අනුව මේ දත්ත ප්‍රවාහණය සිද්ධ කිරීම සිද්ධ කරන්නේ ප්‍රවාහන ස්තරය. එතකොට ප්‍රවාහන ස්තරයට ආවට පස්සේ ප්‍රවාහන ස්තරය අපි දන්නවා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මොනවද මේ නියමාවලි විදිහට අපි පාවිච්චි කරන්නේ TCP UDP වගේ ඒවා. හරි ඊළඟට network address එකට ආවට පස්සේ network address එකේදී සිද්ධ කරන්නේ අපි data යවන්න ඕනේ හරිම මාර්ගය මොකද්ද කියලා. ඒ කියන්නේ මොකද්ද traffic එක අඩු මාර්ගය මොකද්ද මේකෙන් ගියොත් හොඳයි නේද ඉක්මනට data ටික යවා ගන්න පුළුවන් නේද කියන මාර්ග ටික අඳුර ගන්න end to end communicate end to end ඒ කියන්නේ මොනවද අන්ත අතර කමියුනිකේෂන් එක සිද්ධ කරන්නේ මෙන්න මේ නෙට්වර්ක් ජාල ස්තරේ. එතකොට ජාල ස්තරේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපකරණයක් තමයි රවුටරේ. ඒ වගේම මේකේ භාවිතා කරන නියමාවලි තමයි RIP, ICMP, ARP වගේ ඒවා. ඊට පස්සේ data link එකට එනවා. data link එකේ අපි දන්නවා data link එකේ තියෙනවා අපි MAC address එක තමයි තියෙන්නේ. එතකොට MAC data link එකේදී දෝෂ සැකසීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ වගේම යවන්නාගෙන් හම්බෙන පැකට් දත්ත පැකට් බිට් බවටත් ලබන්නාගෙන් හම්බෙන බිට් පැකට් බවටත් පත් කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ data link එක හරහා. ඊළඟට physical එකේදී අපි දන්නවා wire set වෙලා තියෙන විදිය network එක හැදිලා තියෙන විදිය තමයි අපි ඒකේ කතා කරන්නේ. එතකොට physical layer එකේ සාමාන්‍යයෙන් අපි උපකරණයේ විදියට භාවිතා කරන්නේ hub එක. හරි ඊට පස්සේ ඔන්න එතකොට OSI එකේ ගැන පොඩ්ඩක් මතක් කරගෙන ගියා. එතකොට සාමාන්‍ය යෙදුම් සමර්පණ සැසි කියන ඒ වගේ සාමාන්‍යයෙන් දත්ත පවතින්නේ data ආකාරයෙන්. ඊට පස්සේ ප්‍රවාහණයකදී සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රවාහණයකේ තියෙන සෙග්මන්ට් ආකාරයෙන් කියලා. ඊට පස්සේ ජාල ස්තරය අපි කියනවා පැකට් විදියට තියෙන කියලා. දත්ත සැබදියකේ තියෙන රාමු විදියට සෙග්මන්ට් විදියට. රාමු කියන්නේ ෆ්‍රේම් විදියට. හරි භෞතික ස්තරයේ තියෙන බිටු විදිහට. හරි. ඊට පස්සේ මෙන්න මේ යෙදුම් ස්තරයයි සැසි ස්තරයයි ඊට පස්සේ සමර්පණ ස්තරයයි තුනම එකතු කරලා සාමාන්‍ය TCP/IP ආකෘතිය හදනවා යෙදුම් ස්තරය. ඒ වගේම OSI ආකෘතිය තියෙන ප්‍රවාහන ස්තරය ඒ විදිහම තියෙනවා. ඊට පස්සේ ජාල ස්තරය අපි මේකෙදි හඳුන්වන්නේ අන්තර්ජාල ස්තරය කියලා. ඊට පස්සේ දත්ත සැමති ස්තරය data link එකයි physical layer එකයි භෞතික ස්තරය එකතු කරලා අපි data access layer නැත්නම් ජාල ප්‍රවේශ ස්තරය කියන එක අපි හදා ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මම ව්‍යුහගත රචනා ප්‍රශ්නේ සාකච්ඡා කරේ. ගැටලු තියෙන අට්ටිය මගෙන් අහන්න. මොකද මේ මං හිතනවා මීට වඩා දීර්ඝ කරන්න යන එක අනිත් ළමයින්ටත් ගැටලුවක්. මොකද පාඩම් කරලා ඉන්න ළමයි ඉන්නවා දැන්. සාමාන්‍යයෙන් මගේ පන්තියේ ළමයින් සෙකන්ඩ් පේපර් එකේ දැන් ලකුණු සෑහෙන්න අරගන්නවා. මම මේක කරන්නේ එහෙම ගන්න බැරි එක්කෙනෙක්ට ලකුණක් ගන්න පුළුවන් වෙන විදියට. හරි. එතකොට දැන් මේකේ කියලා තියෙනවා logic gate ප්‍රශ්න හරි ලේසි. එතකොට logic gate ප්‍රශ්නේ සත්‍යතා වගු විදියට මෙන්න මේ විදියට සත්‍යතා වගු ආවට පස්සේ ඔයාලට ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ප්‍රකාශය ගන්න. එතකොට අපිට ගන්න කියලා තියෙන POS ප්‍රකාශය. අපි POS ප්‍රකාශය නම් අනිවාර්යෙන් දන්නවා. එකතුවන්ගේ ගුණිතය. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ බිඳුවේ අගයන් ටික කියලා. එතකොට ওই විදිහට බිඳුවේ අගයන් ටික සිලෙක්ට් කරලා අපිට පිළිතුරු වශයෙන් අන්තිමේට මෙන්න මේක ගන්න පුළුවන්. හරි මේ ප්‍රකාශ ලියන හැටි එහෙම දැන් ඒ ළමයිට බැරි කියලා වෙන වැඩක් නැහැ. හරි ඊට පස්සේ කාණ්ඩ කරන්න තියෙනවා කානෝ සිටීමේ කාණ්ඩ කරනකොට අපි දන්නවා කාණ්ඩේ උපරිම විශාලත්වයක් යුක්ත වෙන්න ඕනේ විශාල කරන්න පුළුවන් උපරිම ගන්න ඕනේ කාණ්ඩය තියෙන සංඛ්‍යාව ඉක්මනට අඩු කර ගන්න ඕනේ. හරි එතකොට මේ විදිහට කාණ්ඩ කරපුවාම මෙන්න මේ විදිහට අපිට කාණ්ඩ කරන්න පුළුවන්. එතකොට
කාණ්ඩ කරාට පස්සේ බූලියන් ප්‍රකාශය සුළු කරපු මෙන්න මේ විදිහට එන. එතකොට මෙන්න මේ බූලියන් ප්‍රකාශය ලියනකොට දැන් මේක POS ප්‍රකාශනයෙන් ලියා ගන්න වෙන්නේ මේ කාණ්ඩ තුන සුළු කරපුවාම එක කාණ්ඩකින් A කියන උත්තරේ, එක කාණ්ඩකින් B බා කියන එක කාණ්ඩකින් C කියන උත්තරේ එන්නේ. එතකොට ඔයාලා මේ කාණ්ඩ තුන එහෙම උත්තර තියෙනකොට ඔයාලා සමහර කට්ටිය මේක එකතු කරලා ලියලා තිබ්බා. POS එක ගන්න අපි දන්නවා ගුණිතයන් එකතුවන්ගේ ගුණිතය කියලා. එතකොට එකතුවන්ගේ ගුණිතය නම් මේක එකාගයන් තියෙනවා නම් මේවා ගුණ කරලා තමයි ලියන්න ඕනේ. ඇන්ඩ් එකෙන් දාලා තමයි ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ NAND gate NOR වලින් අඳින්න කියලා තියෙනවා. අපි දන්නවා ඩබල් බා එකක් අඳලා අපි එකක් සුළු කරලා ඇතුලේ තියෙන එක සුළු කරලා මෙන්න මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන් අවස්ථාව එනවා. හරි. ඊට පස්සේ බූලියන් නීති මගින් සුළු කිරීමක් තියෙනවා. එතකොට මම සුළු කිරීම බෝඩ් එකේ දාන්නම්. බෝඩ් එක දාන්න මේ ගන්න පස්සේ මේ ලොජික් ගේට් ප්‍රශ්නේ සම්පූර්ණ බලලා ඊට පස්සේ අපිට කියලා තිබ්බා මේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ නම් මෙන්න මේකේ වැරදි මේ සත්‍යතාව වර්ග අර තුන මේ අපේ ලොජික් ගේට් එකක් දීලා සත්‍යතාව වර්ග ගොඩනගා ගන්න කියලා තිබ්බේ හරි මේවා දැන් සාමාන්‍ය දේවල් අපේ විභාගයට මාසයක් තියෙන ළමයිට ඒ ඉඳන් මම මේවා සාකච්ඡා කරන්න මේ වගේ ලකුණු තිබ්බා හරි ඊට පස්සේ SR එක මම සාකච්ඡා කරනවා දැන් ඊට කලින් මම බූලියන් නීති වලින් සුළු කරන්න තිබ්බේ පොඩ්ඩක් සුළු කරලා ඉන්නවා හරි එතකොට ඔයාලා මේකදී මං හැම එකක්ම සාකච්ඡා කරන්නේ නැහැ කියලා ඔයාලට තේරෙයි. මං ඕනෙම දේවල් තමයි සාකච්ඡා කරන්නේ. හරි. SR ලැජ් ගැන මතක් කරනවා හොඳටම. පන්තියේ ඉගෙනනවා වගේම. හරි. හරි. මුලින්ම තුන්වෙනි කොටස අර බූලියන් නීති මගින් සුළු කිරීම මම කරලා ඉන්නම්. ඊට පස්සේ අපි SR ලැජ් වලට යමු. හරි. මෙන්න මේ විදිහට තමයි ප්‍රකාශය තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රකාශය මගින් සුළු කරන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මෙන්න මේ දෙක අල්ලගෙන සුළු කරන්න බලනවා. හරි. එතකොට එතන A bar C dot AB BC ABC bar A dot B bar C bar ධන C හරි ඊට පස්සේ විඝටන නීති හරි ABC bar B bar C
හරි පින්ට ඇද හර හසිදය කීර දෝනකි ඇවිදින්නේ ළම ඇයිදින්නේ ඔඩි ගැරලුවක් කෙනවානේ ගොඩ ඉන්න එපා අරින්න එපා එපා